මචං මේ ඉතාලියේ තියෙනවා නීතියක් ලෙජ්ජේ ගුවාලි පෙර තුට්ටි කියලා. හරිද? ඒ කියන්නේ බං නීතිය කාටත් සමානයි කියන එක. දැන් මතකද උඹලට කාලයකට ඉස්සෙල්ලා විමල් වීරවංශ ගිහිල්ලා DIG මහත්තයෝ කණ්ඩ ගහවා උද්ඝෝෂණයක් අවස්ථාවක. අපි ඒ වෙලාව ගත්තේ DIG මහත්තයාගේ පැත්ත. එහෙම කරලා තමයි විමල් වීරවංශලාව දැන් රටේ මිනිස්සු එකතු වෙලා එළවල පාරක් ගන්න ඇවිදින සලසල දෙන විමල් වීරවංශලාට. අමතක නැන්නේ කාටවත් ඒ ටික මචං. මචං ඒ වගේම තමයි ඊයේ සිද්ධියක්. ඊයේ ලෝයර් මහත්තයාත් එක්ක සිද්ධියේදී අපි ඉන්නේ පොලිස් නිලධාරියගේ පැත්ත. පොලිස් නිලධාරියාට ඒ ලෝයර් මහත්තයා කතා කරපු විදිහ වැරදි කැතයි. අපි දැක්කා ඒක. පොලිස් නිලධාරියා ගැහැව්වද නැද්ද කියන්නේ ගැහැව්වා නම් පොලිස් නිලධාරියාත් වැරදි ඇත්තටම. ඒත් පොලිස් නිලධාරියාට වගේම එතන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ලෝයර් මහත්තයා. මතකයිනේ අර අර්චුනාව පොලිසියට ගෙන්නලා රිමාන්ඩ් කරා මේ නීතියට අවහිර කිරීම සම්බන්ධව. එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ කියලා නීතියට බාධා කිරීම සම්බන්ධයෙන් ඒ ලෝයර් මහත්තයාට අතර කුඩ ගන්න ඕන. එයාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපි යන්නේ අන්න එතන. අපි කියන්නේ නැහැ මේ පොලිස් නිලධාරිය හරි කියලා. හැබැයි නීතිඥ මහත්තයා කතා කරපු විදිහ නම් හරිම කැතයි හරිම අශෝභනයි. අපේ රටේ උසාවි ඉස්සරහින් පාර යන වාහනයකට හෝන් එකක් ගහන්න තහනම්. එහෙනම් කොහොමද මේ නීතිඥ මහත්තයා උසාවියේ කුණුහරුපකෙක් කොච්චරක හයියෙන් කෑ ගැහුවේ? අනිත් එක ගණින් කෝල්ලක් වීරසූරියට කියන්නේ පොලිස්පති. කොහොමද එහෙම කතා කරන්නේ? ගණින් කෝල්ලයක් වඩකල කියන්නේ ඇමති කෙනෙක්. කොහොමද එහෙම කියන්නේ? එහෙම කීකේ අර පොලිස් නිලධාරියා බය කරනවා. එහෙම බෑ. එහෙම කරන්න බෑ කාටවත්. ගරු ජනාධිපතිතුමනි නීතිය කාටත් පොදුයි නම් ලෝයර්ට එකයි දොස්තරයාට එකයි අරුවට එකයි මූට එකයි කියලා නීති ගොඩක් තියෙන්න බෑ. නීතිය ඔක්කොන්ටම එක හා සමාන වෙනවා රටේ. රටක පැවැත්ම නම් නීති ලෝයන් ඉම්පෝස්මන්ට් මං හිතන්නේ. නීති හා සාධාරණත්වය හැමෝටම පොදු වෙන්න ඕන. එහෙම නෑනේ උතන එහෙම උන්නේ නැවතන. එහෙනම් අපි ඉල්ලා සිටිනවා. ඒ නීතිඥ මහත්තයාගේ කට උත්තර අරගෙන ඒක හරියට බලන්නලා. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙපැත්තටම. එක පැත්තකට නෙමෙයි එක්කෙනෙකුට නෙමෙයි. මතක තියාගන්න ඔය නීතිඥ මහතුරුම තමයි හිටපු පොලිස්පති දේශබන්දු වෙනුවෙන් 60 ගිහිල්ලා උසාවි කෝඩුවේ නැග්ගේ. ඇත්තටම කියන්න ලැජ්ජයි කැතයි ලැජ්ජයි හිරිකිතයි කියන්නේ. ඔය පොලිසියම පොලිස් නිල ඇඳුම ඇඳගත්ත ලෝයර් මහතුරු සෑහෙන ප්‍රමාණයක් ඉද්දිත් අර පොලිස් නිලධාරිය වෙනුවෙන් එක ලෝයර් කෙනෙක් වෙන්නේ ඉඳලා නැහැ. ලැජ්ජයි ඇත්තටම. ඒ වගේම තමයි මම දැක්කා අජිත් මහත්තයාගේ වීඩියෝ එකක් කියන අජිත් මහත්තයා ඒ ලෝයර් සම්බන්ධව වන්නේ නායකද කවුද? ලෝයර් සම්බන්ධව කියනවා මම දැක්ක අජිත් මහත්තයා මිනිහා වෙනුවෙන් නඩුවක් කතා කරපුවාම සල්ලි නැත්තම් ගෙවන්න ගෑණිකේ අතේ තියෙන මුද්ද ගලවලා ඉල්ල ගන්නවලු දෙනවා ඔය මුද්ද කියලා අර ඇඟිලි දා ගන්නවලු. අන්නේ හොලුවේ කෙනෙක් එයත් හරිද? අමතක කරන්න එපා මං ඉස්සලා කිව්ව ටික. පොඩි පොලිස් නිලධාරියන්ට එක විදිහකුයි ලොකු පොලිස් නිලධාරියන්ට තව විදිහකුයි සලකන්නත් එපා. හරිද? හරියට සලකපල්ල ඔය නිලධාරියන්ටත්. මොකද ඔය පොලිස් නිලධාරියන් තමයි රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඔය පොලිස් නිලධාරියන් එක මාසයක් නඩු ගන්න නැතුව හිටියොත් ඔය ලෝයර්ලා මහත්තුරුටත් දෙයියන්ගේ පිටයි. ජය වේවා ලක්මයන්ට ගරු ජනාධිපතිතුමනි අපි බලන් ඉන්නවා මේ දිහා පොලිස් මහත්තුමනි බලන් ඉන්නවා ජය වේවා